Hi everyone, welcome back to my YouTube channel. ඉතින් උඩ දවසකින් තවත් ලස්සන vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න හිතුණා. ඇත්තටම මේ මාසේ නම් වැඩ ගොඩක් සෙට් වුණ මාසයක් ළමයි හිතාගෙන හිටපු විදිහට vlog ඔයාලට share කරගන්න බැරි වුණා. ඉතින් අපි event වගේක් කරා ළමයි මට ඒ වගේ vlogs ඔයාලත් එක්ක share කරගන්න විදිහක් නැහැ. මොකද YouTube එකට දැම්මම ඒවට copyright හදින නිසා. ඉතින් අදත් වෙනද වගේම lectures තියෙන දවසක් අපිට ඉතින් උදේට අපිට කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඉතින් ඒක ඉවර වෙලා අද අපි හිතන් ඉන්නේ ගෙදර යන්න. බලන්නකෝ දැන් ඉතින් අපේ හොස්ටල් එක ගාව වැස්ස ඇවිල්ලා නැහැ වගේ හොඳටම වේලා තමයි තියෙන්නේ. ඉතින් මගේ vlogs බලන ඔයාලට දැන් මේ පාර පුරුදුත් ඇති. මේ තියෙන ඉතින් අපේ හොස්ටල් එකේ ඉඳන් අපි අපේ කැම්පස් එක ඇතුළට යන්න තියෙන අපේ පාර. ඉතින් අපි යන්නේ මේ lectures එකට. ඊට පස්සේ තමයි යලා ගෙදර යන්නේ. ඇත්තටම ඉතින් හැමෝටම පුංචි හරි නිවාඩුවක් සෙට් වුණාම හැමෝම බලන්නේ ගෙදර යන්න තමයි. මොකද මාස එකමාරක් දෙකක් විතර දැන් අපි එක දිගට කැම්පස් එකේ හිටියා. ඉතින් ඒ නිසා චූටි හරි නිවාඩුවක් හම්බුනාම ඉතින් අපි try කරන්නේ ගෙදර යන්න. අනේ ඇත්තමයි ළමයි මට නම් එක දිගට කැම්පස් එකේ මාස දෙකක් ඉන්න නම් අමාරුයි. මොකද මේ කෑම කාලා එක දිගට ඉන්නකොට හරිම අමාරුයි. නිසා මට නම් නිවාඩුවක් සෙට් වුණාම අනිවාර්යෙන්ම මම ගෙදර ගිහින් එනවා. ඉතින් කැම්පස් ඉන්න ළමයි දන්නවා ඇති ඒ තත්ත්වය කොහොමද කියලා. කොහොම හරි ඉතින් ඔන්න දැන් අපි ලැබ් එකටත් ආවා. ඉතින් මේක පැය 4ක විතර ප්‍රැක්ටිකල් එකක්. ඉතින් ඒක ඉවරන ගමන් මෙහෙමම තමයි අපි ගෙදර යන්නේ. ඉතින් මේ ප්‍රැක්ටිකල් වලට අපිට ළමයි ෆෝන් අරන් යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට ඒකේ ඇතුළේ නම් මොකුත් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මේ දැන් අපි එකට විතර ඇති වෙලාව වීල් එකක් දාගෙන අපි අපේ බස් ස්ටෑන්ඩ් එකට යන ගමන් තමයි ළමයි නිවාඩු දවසක් නිසාද මන්ද බස් එකේ පුදුම සෙනගක් හිටියේ. ඉතින් අපිට ෂීට් එකක් හම් වෙනකන් අපි පැය 3ක් විතර හිටගෙන තමයි ආවේ. ඉතින් ඒ නිසා මට ඔයාලට ඒකේ වීඩියෝස් නම් මොකුත් ගන්නත් බැරි වුණා. හායි ළමයි. ඉතින් ගොඩ දවසකින් ඔයාලට අපේ ගෙදර view එක අද බලා ගන්න පුළුවන්. මොකද ඉතින් මම මේ කැම්පස් එකේ මාස දෙකක් එක දිගට ඉඳලා අද තමයි ගෙදර ආවේ. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් උදේම අපේ අම්මේ අද කොල කැඳ එකක් හදලා දුන්නා. ඉතින් මේ විදිහව බොන්න වෙන්නේ ඉතින් ගෙදර ආවමුනේ. ඉතින් ඒ නිසා කෝපෙන් එකක්ම දාලා දුන්න බොන්න කියලා ඉතින් මම බිව්වා. ඉතින් මම දැන් මේ හෙයා මාස්ක් එකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම මේක ඔයාලට කලින් ෂෙයා කරලා තියෙනවා. ඊට තින්ද මම වැඩි මේක හදන විදිහ වලට කියලා මේ අද වීඩියෝ එකේදී කියලා දෙන්නේ නැහැ. ඉතින් ගෙදර ආවම මම මේ විදිහ එකක් පොඩ්ඩක් try කරනවා. ඉතින් මෙන්න මේක මේ පාට වෙනකන් අපි හොඳට තඹ ගන්න ඕනේ. හයි. ඉතින් මේ තියෙන මම හදාගත්ත පේරකොළ ටොනික් එක. ඉතින් මට මේක දැන් මම කොණ්ඩේ ඇප්ලයි කරන්න ඕනේ. ඔයාලට මම මේකේ නම් වීඩියෝස් කලින් ගෙනලා තියෙනවා. මේක හදාගන්න විදිය මගේ කලින් වීඩියෝස් YouTube වීඩියෝ වල මම දාලා තියෙන නිසා ඉතින් මේකෙදි මම මේක හදාගන්න විදිය කියලා දුන්නේ නැහැ. ඇත්තටම මේ පොඩ දවසකින් තමයි මම මේ විදිහක් මේ ඇප්ලයි කරන්නේ. ඉතින් මෙහෙම අරගෙන මේක මම ඔයාලට කිව්වා මෙන්න මේ පාටට එනකම් හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි ඔළුවට තමයි මම මේක හොඳට අර හිස් කබලට තමයි ඇප්ලයි කරන්නේ. මේකෙදි මම කලින් වීඩියෝස් එකක් ඔයාලට කියලා දීලා තියෙනවා. ඔයාලා ඒක බලලා හදාගන්න විදිය හරිම ලේසි ඔයාලට. ඉතින් කොන්ඩේට හොඳ ෂයින් එකක් ගන්න පුළුවන් නිසා තමයි මම මේක සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර ගෙදර ආවම පොඩ්ඩක් try කරලා බලනවා. ඉතින් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් හෙයා මාස්ක් එකක්. ඉතින් මේකට ඕනි වෙන්නේ පේරකොළයි උළුහල් ඇට කීපයක් විතරයි. ඉතින් මෙන්න මේ විදිහට මේක හොඳට හදාගෙන අපි මේක පාට දුඹුරු පාට වෙනකන් තඹ ගන්න ඕනේ. ඊට පස්සේ අපේ ඔළුවේ හොඳට ස්කබලට ඇප්ලයි කරන්න ඕනේ. ඇත්තටම පේරකොළ කියලා කියන්නේ ගොඩක් පෝෂණය තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඔයාලා සර්ච් කරලා බලන්නකෝ මේකේ ගුණ කොහොමද කියලා. ඉතින් කොණ්ඩේ වර්ධනයට ඕනි වෙන ගොඩක් විටමින් වර්ග මේ පේරකොළ වල ගොඩක්ම තියෙනවා. අනික මේක ඔයාට ගෙදර ඉඳන් පහසුවෙන්ම හදාගන්න පුළුවන් හෙයා මාස්ක් එකක්.
ඉතින් මේක මේ විදිහට හොඳට කොණ්ඩේට ඇප්ලයි කරලා ඉවර වෙලා ඔයා පැයක් විතර ඉඳලා හොඳ ෂැම්පූ එකක් යූස් කරලා ඔයාගේ කොණ්ඩේ හොඳට සොදලා අරින්න. එතකොට ඔයාලට වෙනස පේනවා මේක. ඉතින් ඔයාලට පුළුවන් මේක සතියට දෙපාරක් විතර try කරලා බලන්න. ඉතින් ඊට පස්සේ මම අද අනේ මන්ද යාළුවනේ කැම්පස් එකේ ඉන්නකොට මගේ පිම්පල්ස් ටිකක් වැඩි වෙනවා. ඉතින් ගෙදර ආව නිසා මම මේ චුට්ටක් කෝපි ෆේස් පැක් එක හදාගන්න තමයි මේ බැලුවේ. මම සාමාන්‍යයෙන් නිතරම මේ කෝපි ෆේස් පැක් එක යූස් කරන කෙනෙක්. ඇත්තටම ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. අදත් මම ලෑස්ති වුණේ ගෙදර තියෙන මී පැණි කෝපි එකතු කරලා මේ ෆේස් පැක් එක හදාගන්න. ඇත්තටම කෝපි කියලා කියන්නේ මුහුණේ තියෙන පිම්පල්ස් අඩු කරගන්න හොඳම මේක. ඉතින් ඔයාලට ස්ක්‍රබ් එකක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම අද මේක මගේ මූණට විතරක් ඇප්ලයි කරන නිසා චුට්ටයි හදාගත්තේ. එහෙම නැත්නම් ඔයාලට මේක ඔයාගේ බොඩි එකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. හිතමු ඔයා අවුවේ ගිහිල්ලා ඔයාගේ ස්කින් එක ගොඩාක් ඩැමේජ් වෙලා නම් අනිවාර්යෙන් මෙන්න මේ ෆේස් පැක් එක ඔයා යූස් කරලා බලන්න. ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් මේකෙන් ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඔයාට බ්‍රෂ් එකක් තියෙනවා නම් බ්‍රෂ් එකෙන් උනත් මේක අපේ මූණට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතින් ඇප්ලයි කරලා හොඳට මූණ ස්ක්‍රබ් කරගන්න. මේක අතේම තමයි ඇප්ලයි කරන්නේ. මේ ෆේස් පැක් එක ටිකක් මෙන්න මේ විදිහට ගාලා ඉවර වෙලා අපි පැය භාගයක් මෙන්න මෙහෙම ඉඳලා තමයි මේක අපි වොෂ් කරන්න ඕනේ. ඉතින් ඔයාලට කියන්න බැරි වුණා මේ ඒසන්ස් හෙයාර් ඔයිල් එක තමයි මම මේ දවස්වල පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම මේක අරගෙන මම මාසයක් විතර වෙනවා. ඉතින් ඔයාලටත් ඔක ගන්න ඕන නම් මම මේක යටින් ඔයාලට ඩීටේල්ස් ටික දාලා තියන්නම්. ඉතින් මම මේක පාවිච්චි කරලා බලලා මේකෙන් ලැබෙන රිසල්ට් එක ගැන මම ඔයාලට අනිවාර්යෙන් කියන්නම්. එහෙනම් අදට vlog එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන vlog එකකින් ආය හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye.